2026 වර්ෂයේ බෝගම ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ මගින් සංවිධානය කරන්නට යෙදෙන ගිරිබණ්ඩ පූජාවේ මූලික අදියර තමයි මේ ආකාරයෙන් නිර්මාණය වෙන්නේ. තොර මූලික වශයෙන් එදාගත්තා වූ ලී දඬු වලින් සකස් කරන්නට යෙදෙන චෛත්‍යරාජානන් වහන්සේ වටේට සලස්ම ලී දඬු වලින් තමයි අපි සූදානම් කරගන්නේ. මූලික සැලසුම් කිහිපය අපි නිර්මාණය කරගෙන කාලයක් පටන්ම 2017 වර්ෂයේ කළා වූ වැඩසටහනේ අත්දැකීම් එක්ක අපි මේ වැඩසටහන සිදු කරනවා. සරත් අයියලා ශ්‍රේයාන් මල්ලිලා සියලු දෙනාම වැඩ කටයුත්තට දායකත්වයේ දරමින් ලොකු කැපකිරීමක් කරනවා මේ දින කීපය පුරාම. එතකොට අපි මේක චෛත්‍ය කොත්වහන්සේ එහෙම නැත්නම් දේවතා කොටුව දක්වාම නිර්මාණය කරනවා මේ ශැකිල්ල. මේ තුල තමයි අටපිරිකර තැන්පත් කිරීමේ කටයුත්ත අපි කරන්නේ. දැනට සති දෙකක් විතර අපි ආරම්භ කරලා වැඩසටහන මේ වෙනකොට වැසි තත්වයන් තුල බොහොමත්ම අමාරුවෙන් තමයි මේ ශැකිල්ල අපි නිර්මාණය කරන්නේ. ලොකු කැපකිරීමක් කරන්න ඕන මේ වෙනුවෙන්. ඉතින් මේ වැඩ කටයුත්තට දායකත්වයේ දරන බොහෝ දෙනෙක් ඉන්නවා. අපේ ජමින්ද මහත්තයා, ඒ වගේම අපේ අංජු මහත්තයලා ආදී මේ සියලු දෙනාම අයලා මේ ශැකිල්ල නිර්මාණය කිරීමේ මූලික කටයුතු මේ ආකාරයෙන් සිදු කරනවා. ඉතින් අපි නොදුරු දිනයක් තුල පූජා පින්කම සිදු කරන්නටයි අදහස් කරගෙන තියෙන්නේ. එතකොට මේ තමයි ගිරිබණ්ඩ පූජාවේ මූලික සැලසුම් කිහිපය. මේ විදිහට මුක්කු නිර්මාණය කරමින් චෛත්‍යරාජානන් වහන්සේ වටේට මේ වැඩ කටයුතු අපි සූදානම් කරගන්න ඕන. මොකද පිරිකර 2570ක් පූජා කිරීමයි පින්කම තුළ අපි සිදු කරන්න අදහස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා ලොකු ශක්තියක් දරන්න වෙනවා. මොකද පිරිකර පූජාවට